ලෝක සිතියමේ තිබුණත් කිසිදා පා තැබිය නොහැකි නීතියෙන් තහනම් කළ ස්ථාන තිබෙනවා නම් ඒවා සර්පයන්ගෙන් ආත්මයන්ගෙන් හෝ මාරාන්තික රෝගවලින් පිරී තිබිය හැකි. අද ගවේෂකයා ගෙන එන්නේ මිනිස් වාසයට නොසුදුසු ලෝකයේ භයානකම දූපත් පහක් ගැනයි. අවසානයට වර්ග මීටරයකට සර්පයන් 5 දිනක් සිටින සර්ප දූපත ගැන අහලා නැතුව ඇති. ඔබ තවමත් ජීවත් වන්නේ සේෆ් සෝන් එකකයි. අවසානය දක්වාම රැඳී සිටින්න. නෝර්ත් සෙන්ටිනල් අයිලන්ඩ්. ඉන්දියාවට අයත් මේ දූපතට ලෝකයේ කිසිම මිනිසෙකු යන්න බැහැ. ඒ සිටින්නේ පිටස්තර ලෝකයේ සමග කිසිදු සම්බන්ධයක් නැති මිනිසුන් ඝාතනය කරන ගෝත්‍රිකයන් පිරිසක්. මෙහි යන ඕනෑම කෙනෙකුට ඔවුන් විඳින්නේ ඊතල. 2018 දී ඇමරිකානු සංචාරකයෙක් එහි ගියා. එහි ගිය විට ඔහු ඝාතනය කළා. ඒ නිසා ඉන්දිය රජය දූපතට සැතවුම් 3කට ආසන්න දුරක් තහනම් කලාපයක් ලෙස ප්‍රකාශ කළා. ඔවුන්ට වෙනත් ලෝකයේ වෛරස් වලින් ආරක්ෂාවක් නැහැ. මේ නිසා ඔවුන්ගේ ආරක්ෂාවටත් අපේ ජීවිතවල ආරක්ෂාවටත් මේ දූපත සදාටම වසා දාලා තියෙනවා. සර්ප දූපත. බ්‍රසීලයට අයත් මේ දූපත මිනිස් වාසයට තහනම්. හේතුව මෙහි ලෝකයේ වැඩිම විස සහිත සර්පයන් මිලියන ගණනක් ජීවත් වීම. සෑම වර්ග මීටරයකටම සර්පයන් 5 දෙනෙක් පමණ සිටින බවට විශ්වාස කෙරෙනවා. ඔවුන්ගේ විෂ මිනිස් සිරුරේ මස් දිය කර හැරීමට තරම් ප්‍රබලවක්. පර්යේෂණ කටයුතු සඳහා පමණක් සන්නද්ධ ආරක්ෂාව යටතේ මෙහි යෑමට අවසර ඇතත් සාමාන්‍ය මිනිසුන්ට මෙහි යෑම සියදිවි විෂ හානි කර ගැනීමක්. මේ මුළු දූපතම ලෝකයේ විශාලතම ස්වාභාවික සත්ව උගුලයි. භූතයන්ගේ දූපත. වෙනීසියට නුදුරින් පිහිටි මේ කුඩා දූපත ලෝකයේ භයානකම හොල්මන් දූපත ලෙස ප්‍රසිද්ධයි. මෙහි ඉතිහාසය ලේ වලින් ලියවී ඇත. වසංගත කාලවලදී දහස් ගණනක් රෝගීන් මිය ගිය පසු ඔවුන්ව මෙහි පුළුස්සා දැමුවා. ඊට පසු මෙහි පිහිටි මානසික රෝහලකදී රෝගීන්ට වද දුන් බවට කටකතා තිබෙනවා. අදටත් ධීවරයෝ මේ දූපතට කිට්ටු වන්නේ නැහැ. මියගියාගේ ආත්ම මෙහි සැරිසරන බව ඔවුන් විශ්වාස කරනවා. රජය විසින් මෙහි සංචාරක කටයුතු සඳහා තහනම් කලාපයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. ඇන්ට්‍රැක්ස් දූපත. ග්‍රොයිනර්ඩ් දූපත කියලා මේක හඳුන්වනවා. ස්කොට්ලන්තයට අයත් මේ දූපත භයානක වන්නේ සතුන් නිසා නොවේ. දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය රජය මෙහිදී ජීව විද්‍යාත්මක අවි පරීක්ෂා කළා. පරීක්ෂාවෙන් පසු දූපත දශක ගණනාවක් පුරා මාරාන්තික විෂ සහිතව පැවතුණා. අවුරුදු 48ක් යනතුරු කිසිම මිනිසෙකුට එහි යෑමට අවසර තිබුණේ නැහැ. 1980 ගණන් වලදී විශාල වියදමක් දරා දූපත පිරිසිදු කරත් තවමත් සමහර ප්‍රදේශවල බීජාණු ඉතුරු වී ඇතැයි විශ්වාස කරනවා. මෙය පෘථිවියේ මිනිසා විසින්ම තමාන්ටම තහනම් කළ ස්ථානයක්. මියෙක් ජිමා එහෙම නැත්නම් ගෑස් මස් දූපත. ජපානයට අයත් මේ දූපතේ තිබෙන්නේ ගිනි කන්දක්. නමුත් භයානකම දේ වන්නේ ගිනි කන්ද පිටවන වායුවයි. දූපතේ වාතය මාරාන්තික සල්ෆර් ඩයොක්සයිඩ් මට්ටම නිතරම ඉහළයි. ඒ නිසා මෙහි ජීවත් වන සියලුම මිනිසුන්ට නිතර ගෑස් මස් පැළඳ සිටීමට සිදු වී තිබෙනවා. හදිසි අනතුරු ඇඟවීම් සයිරම් ශබ්දය ඇසුණු වහාම ඔවුන්ට මාස් පැළඳීමට සිදු වෙනවා. මේ දූපතේ ජීවත් වෙනවා කියන්නේ සෑම තප්පරයකටම මරණය සමග සටන් කරනවා හා සමානයි. මේ මාරාන්තික පරිසරයේ ඔවුන් ජීවත් වන්නේ ඇයිද යන්නත් අදටත් අභිරහසක්. සර්පයන්ගෙන් රෝගවලින් ආත්මයන්ගෙන් සහ විසවායු වලින් පිරුණු මේ දූපත් අපේ පෘථිවිය ඇති භයානකම රහස් අපට කියා දෙනවා. මේ දූපත් පහෙන් ඔබ වඩාත් බියගැන්වූ දූපත කුමක්ද? කමෙන්ට් කරන්න. මේ වගේ ගවේෂණ ඉදිරියටත් අවශ්‍ය නම් අදම ගවේෂකයා සබ්ස්ක්‍රයිබ් කරන්න.